පාරකට බැස්සම මුළු පාරම හොල්ලන කට්ටියට ඉබේම හැරිලා බැලන අසමසම ජපන් යකඩ මෘගයා දශක ගානක් තිස්සේ ලංකාවේ පාරවල් තමන්ගේ අනසකට යටත් කරගත්ත සදාකාලික රජා අපේ වෑන් පිස්සන්ගේ පළමු ආදරය මේ තමයි අසමසම ටොයෝටා ඩොල්ෆින්. මේ යන්ත්‍රය උපදින්නේ ජපානයේ 1989 අවුරුද්දේ ටොයෝටා සමාගම තමන්ගේ හයි ඒස් පරම්පරාවේ 4 වෙනි පරම්පරාව H100 සීරීස් විදිහට තමයි මේක එළියට දාන්නේ. ඒ කාලේ ආපු පෙට්ටියක් වගේ හැඩය වෙනුවට මේකට දුන්නේ හුළඟ කපාගෙන යන ඒරෝඩයිනමික් පෙනුමක්. ඉස්සරහ මූණ හරියට ඩොල්ෆින් මත්ස්‍යයෙක්ගේ මූණට සමාන නිසා තමයි ලෝකෙම මේකට ඩොල්ෆින් කියන නම පටබැන්දේ. අදටත් අවුරුදු 30කට වඩා පරණ වුණත් මේ ජපාන් තාක්ෂණය ළඟින්වත් තියන්න පුරුවන් වෑන් එකක් තාම හැදිලා නැහැ. මේකේ පෙනුම ගැන කතා කළොත් ලංකාවේ කොල්ලෝ මේකට ලොකු ඇලොයි වීල් දාලා පහත් කරලා ඉස්සරහට ෂෙල් මුහුණක් තිබ්බම එන අර VIP ස්ටාන්ස් එක දැක්කම ඇඟේ ලේ රත් වෙනවා. මේක පාරේ එද්දි තියෙන ඒ ගාම්භීර ආක්‍රමණශීලී පෙනුම වෙන කිසිම අලුත් වෑන් එකකින් ගන්න බෑ. මේ ජපන් යක්ෂයාගේ හදවත මොකක්ද? මේකට එන එන්ජින් ලෝකේ පුරාම ප්‍රසිද්ධ බුලට් ප්‍රූෆ් කවදාවත් කැඩෙන්නේ නැති එන්ජින් විදිහට 3L සහ 5L කියන 2800 3000cc ඩීසල් එන්ජින් වල තියෙන අමු ටෝක් එක නිසා කඳු නගින්න බර අදින්න මේවා කියාපු බාණ්ඩ. හැබැයි මේකේ භයානකම මෘගයා තමයි 3000cc ටර්බෝ ඩීසල් එන්ජින් එන මොඩල් එක. 1KZ ඩොල්ෆින් එක පාරට බැස්සම ඒකේ ටර්බෝ සද්දෙත් එක්ක තියෙන පිකප් එක අදහගන්නේ බැරි තරම්. ඩොල්ෆින් පරම්පරාවේ ප්‍රධාන මොඩල්ස් කීපයක්ම ලංකාවේ දකින්න තියෙනවා. GL සහ සුපර් GL. මේව තමයි ලංකාවේ වැඩිපුරම දකින්න තියෙන වැඩකාරයෝ. සුපර් කස්ටම් මේක තමයි ඩොල්ෆින් ලයින්අප් එකේ තියෙන සුපිරිම සැප වාහනය. ඩිජිටල් මීටර්, සන්රූෆ්, ඩුවල් AC සහ කැරකෙන සීට් එක්ක මේක ඇතුළට ගියාම නිකන් තරු පහේ හෝටලයකට ගියා වගේ. ග්‍රෑන්ඩ් කැබින් මේක දිගින් වැඩි, උසින් වැඩි, සෙනග ගොඩක් අරන් යන්න පුළුවන් දැවැන්තයා. වෑන් එක කිව්වම අදටත් ලංකාවේ මිනිස්සුන්ගේ ඔළුවට එන පළවෙනි නම ඩොල්ෆින්. මේක නිකම්ම යකඩ ගොඩක් නෙවෙයි. මේක ලංකාවේ වාහන කලාවේ ජීවන රිද්මයක්. ඉතින් කොල්ලනේ, ඔයාලා ආසම ඩොල්ෆින් මොඩල් එක මොකක්ද? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙනම යන්න. අපේ පේජ් එකට ලයික් කර